ඒක ඊනම් බ්ලොග් එක ඉවර කරන්න තමයි යනවා. හලෝ ගයිස් කොහොමද ඔයාලට ඉතින් අද ඔයාලා මාත් එක්ක එකතු වෙන්නේ චූට් බ්ලොග් එකක් එක හරිද අද ඉතින් මට හවස් ටයිම් එකේ චුට්ටක් ෆ්‍රී හොඳේ එහෙනම් අපි චුට්ටක් ඇවිදින්න යමු හරිද මම කියන්නේ දැන් මොකද යන්නේ කියලා හරිද එහෙනම් අපි බ්ලොග් එකේ සෙට් එක පික්නික් ගයිස් ඒක බලන්නකෝ පටන් ගද්දිම අපි කියලා කිව්ුණානේ අපි නෙමෙයි මම විතරයි ඉන්නේ ශරීද ඒක නෝන මාතලා ඉතින් මේ ඉන්නේ කැත මම ඔන්න ඉතින් මගේ ගැජමැටික් එක දාලා මම පේමන්ට් එකත් කරා හරිද හරි කියන්ද ඔය ඉතින් එහෙම මගේ විකාර ටිකක් ඇඩ්ඩේ ගණන් ගන්න එපා හොඳේ කොහමද ගයිස් ෂෝයි විවේකයක් තියනවානේ ඔන්න ඉතින් මම පළවෙනිටම ආවේ වැල්ලවත් තියෙන බැරිස්ට් එකට එතන ඉතින් ලස්සන විවේකයක් තියෙනවා දැක්කාම ඉතින් බලන් ඉන්න හිතනවා සෑහෙන වෙලාව ඉතින් මම ඇවිල්ලා දාගත්ත ඕඩර් එක තමයි ගයිස් නොටෙලා ෂේක් එකක් ඒක තමයි මම බැරිස්ට් එකේ තියෙන ආසම ෂේක් එක හරිද ඒ කියන්නේ මහර අමුතු රාත්‍රින් කොහොම හරි ඉතින් බිල් කරපු අක්කා කිව්වා වගේම ඕඩර් ගෙන්න විනාඩි 5ක් වගේ ගියේ ඉතින් ඕඩර් එක ආවා ඉතින් දැන් ඉතින් ඕක බොන්නකම් ඉවසිල්ලක් නැහැ තියෙන පෙරේතකම දන්නවනේ ඉතින් එහෙනම් ඉතින් ඔයාලත් එන්නකෝ හිටියානම් ඉතින් දීලා බොමු view එක දිහා බලාගෙන ඉතින් බොමු කොහොම හරි ඉතින් බැරිස්ට් එකේ විනාඩි 20ක් වගේ හිටියා යම් කොමර්ෂල් බැංක් එකේ මච්චුට වැඩක් තියෙනවා ඊවට ඒකට ගන්න ටයිම් එකක් තියෙනවා 6යි වෙලාව ඉතින් චූටි වැඩේ තමයි ඉතින් රුපියල් 2000 දාගන්න ආවේ හලෝ මගේ රත්තරන් යාළුවනේ කොහමද හොඳින් ඉන්නවද ඔයගොල්ලෝ බෑන් ඉතින් කරන්න මෙන්න මේ කූන් කූන් ගාන යකඩ යකා කොහෙන් ගියත් පයින්නවනේ හරි ඉතින් එව්ව වැඩක් නැහැ ඔන්න ඉතින් ඊළඟට ආවේ වැල්ලවත්තේ බීච් එකට ඉතින් ඒක මාර ලස්සන view එකක් තිබ්බ ගයිස් මම ආවේ හවස ටයිම් එකට මට වෙලාව 5යි ගානකට වගේ ආවේ හොඳද ඔය ඉතින් සන්සෙට් එකක් තියෙනවා මාරම ලස්සනයි ඉතින් මගේ විකාර වැඩ ඉතින් zoom කර බලන්න හැබැයි ගයිස් මට එක වෙලාවකට හිතුණා මේ මායාකාර වලාකුළු මගේ ඔළුව ඇතුලේ එක දේවල් කතා වෙනවද කියලා නෑ ආතේ හරි නිකන් අනේ මන් එහෙනම් ඉතින් ගොඩක් රෑ වෙන්න කලින් කැමරා ටික අරගෙන අපි ටක් ගාලා ගෙදර යන්කෝ ඊට ඒක ඊනම් vlog එක ඉවර කරන්න තමයි යනවා ගයිස් vlog එකේ අඩුපාඩුවක් තිබ්බොත් කමෙන්ටුවක් දාලා යන්න ඕන හොඳේ එහෙනම් ඉතින් ඔන්න අදට ගිහින් එන්නම් හැමෝම පරිස්සමෙන් ඉන්න ඕනේ ඔක්කොටම ආදරේ बाय बाय टाटा गुड बाय गया